අර නාම රාජපක්ෂ කියන බූරුව තන්නේද ඈ ඒ බූරුව කියනවා උන්ගේ 100 වක්කඩින් අත හොදගෙන ඇහිල්ල නොමිනේෂන් අස්සම් කරේ 100 වක්කඩින් අත හොදන් ආපු එක ඇත්තම 100 ගතේ මට තිබුණා මට හොදන් ආවා තොපයක් වල මඩ නෙමෙයිනේ තොපයක් වල තියෙන අමු ලේනේ තියෙන්නේ නේද එක්නැලි කොටගේ ලේ ලහන් දුක්කමුතුන්ගේ ලේ තාජුලි ළඟේ ලේ පාස්කු පෙහාරේ ලේ නේද 300 ගානක ලේ තියෙනවා 500 ගානක ලේ තොපයක් වල හේදුවට ඒවා පිරිසුදු කරන්න බෑ ඈ ඒවා පිරිසුදු කරන්න බෑ ඒවා ගලේ කෙටුවා වගේ තමයි තොපයක් වල තියෙන ලේ අපි මොකටද තෝ වගේ පොල් පූරුවේ මේක ජනාධිපති කරගන්නේ මොකටද ඈ මේකේ ඔක්කොම මේ රටේ ඉන්නේ සේරම බූරුවෝ නම් අන බූරුවන්ගේ නායකයා කරගත්තට කමක් නැහැ ඈ උඹ හොඳයි බූරුවන්ගේ නායකයා කරගන්න උඹගේ මොකද්ද තියෙන සුදුසුකම කියපන්කෝ දැන් හොඳ මිනිස්සෙකුයි බූරුවෙකුයි ඉන්නවා මිනිස්සෙකුයි බූරුවෙකුයි එතකොට මේ රටේ ජනාධිපති කරන්න ඕනේ මේ මිනිස්සුනේ බූරුව ජනාධිපති කරලා වැඩක් නැහැ නේද අනේ ඵලයන් බයි යන්න ජාතික ලෑස්තුන් එහලා කයිය ගහනවා ඈ තොට තිබුණානේ එහෙනම් මනාප මේ ඡන්දිල්ල එන්නේ ඈ තොපි බා මිනිස්සු ප්‍රතික්ෂේප කළා තොපි කම්බ හොරු ඈ මේ රට පාලනය කරන්න මේ තෝගේ මහ එකයි මේ උඹයිද ඈ තෝගේ පරම්පරාවද මේක පාලනය කරන්න ඕනේ ඈ මොකක්ද තෝගේ පරම්පරාව තියෙන සුදුසුකම තෝගේ පරම්පරාව වෙලා අපරාධකාරී යකෝ සුනාමිය ආපෙලා හොරකම් කරපු එවුන්නේ බං තෝපි ඇහිලා ඈ ඒ හින්දා තමයි තෝපි කළු සුදු ටීවී බැලියේ සුනාමිය හොරකම් කරලා තමයි තෝපි කලර් ටීවී එක කරන උඹ ඇන්දේ බං චීත්තර කෑලි වලින් අඳින ජංගි වගේ කලිතන ඇඳගෙන හිටියේ තෝපි ඊට පස්සේනේ බං අලු ගසා දාලා වලිගේ කපලා වගේ ගත්තේ සුනාමිය ආවම උඹලගේ වෙලාවට නේද බං ඈ උඹ වගේ හරකෙක් මේක ජනාධිපති කරන්න අපිට මොකද ඔළුවේ අමාරුවක් තියෙන්න ඕනේ ඈ මේකේ අනිත් උනත් කරනවා මම දැක්ක වයසක ලොක්කො ටික කල්ලගෙන මූ කොටයක් උඩ වාඩි වෙලා මේ ඌ ප්‍රශ්න ටික ඔක්කොම හදාගෙන අරුවට කියනවා කියලා කල්ැතුවම උඹ වගේ මේ ටික අහපන් මම ඒකට උත්තර ටිකක් හදාගෙන යන්නේ අරුම කියන්නේ මේ ටික මම අහනවා මේමයි කියලා උත්තර ටික ඔක්කොම හදාගෙන කොහොමද අපි හරක් කියලා ඈ එතකොට ඔය එහෙම උත්තර ටික ඔක්කොම හදලා දෙන්නේ නැති අරු ගිහිල්ලා දැන් මූ ඉඳලා අහන වැඩර වගේ මේ මම මෙහෙමයි මම බලයට ආවම ඈ බට බලයට උඹ යකෝ මරණාධාර සමිතිය සභාපතිවක් කරන්න ඕනේ තොපි ඒකේ කරොත් ඒකට දෙනවා සෝට් එකේ දින සල්ලි ටිකට ඈ නේද උඹගේ මල්ලිට කේස් එකක් තියෙනවනේ වාහන ගෙන්නලා ඈ ඔරටනේ අර වාහන ගෙන්නන්න නැති වෙලානේ උඹලා ඔක්කොම හොරුනේ බං තොපි එක එකක් තියෙනවා කියපන් හොඳ එකේ තොගේ මුළු පරම්පරාවටම නඩුනේ තොපි හොරුනේ ඈ එක එකක් නැහැ බං ඈ අපිට මොකද මේ උඹ මේක ජනාධිපති කරන්න අපිට හොඳ උන් ඉන්නවනේ ඈ මුකින ඩ්‍රෝන වලින් යකෝ මිනිහෙක් ඩ්‍රෝනයක් කෝටියක් විතර එනවලු තෙල් ගහන එක. යකෝ කුඹුරට තෙල් ගහන්න මැෂින් එක රුපියල් 30000 විතර එන්නේ. ඒ මැෂින් එකත් අල්ලපු ගෙදරින් අරන් පෙලක් ගොවිතැන් කරන්නේ. ඈ එහෙම තෝ කරන්න ඕනේ මොකද දන්නවද? තෝ කියලාම කතා කරන්නේ මොකද දන්නවද? තොපි වගේ උන්ට තෝ කියලාම තමයි කතා කරන්නේ බා. නැත්තම් මම හොතට දන්නවා මේ පවුපින් දෙකව මම අඳුරනවා. ඒ තොපි දුෂ්ටයන්ට කතා කරන්නේ ඒක. ඈ තොපි ඒ කරුත්‍ය දිලා කතා කරන්නේ. තොපියලා පාහරේ මේ රට විනාශ කරපියෝ. ඈ අපි ඉස්සර තොපිට අහුවෙලා හිටියා අපේ ඉස්සහත් අහුවෙලා හිටියා 100 අහුවෙලා හිටියා අපි සේරම අහුවෙලා හිටියා තොපේ පරම්පරාවල තොපි හොඳ මිනිස්සු කියලා ඈ මම එක දවසේ තෙල් පොලිමේ හිටියාද මම තොපිත් එක්ක එදා ඉඳන් තොපි මේ රට පාලනය කරපු මේක තරහයි අනුර කුමාරට මං ආදරේ මොකද මේ මිනිස්සු දැන් මේ වැඩේ ලස්සන කරගෙන ඉන්න හිටිනවා තොපි මේ මිනිස්සු බාරගත්තු දවසේ ඉඳන් මම මොකද පෙල්ලන්න සල්කාද පිටින් පටන් ගන්නවා සල්ලාද පටන් ගනිමු ඈ මොන පිටින් පටන් ගත්තත් මේ ආණ්ඩුව පෙල්ලන්න දෙන්නේ නැහැ මේක දිවි හිමිය රකින්නවා මට ඇති වාසියක් නෑ අනුර කුමාරගෙන් ඇති වාසියකුත් නෑ තොපෙන් ඇති වාසියකුත් නෑ අර පිස්සකින් ඇති වාසියකුත් නෑ මොකෙක්වත් කරන්න හදින් පේවලාද කියපුට කියන පිස්සා කියලා ඈ ඔය එකෙක් මට ඇති ලාභයක් ප්‍රයෝජනයක් නෑ ඈ මම ඉන්නකන් තොපි කියුණාක බයක් නෑ ඇත්ත කතා කරනවා ඈ ඇත්ත කතා කරනවා ඈ තොපි වල පේන්නන් බෑ මේ රට විනාශ කරපු හින්දා ඈ තොපි කයිය ගහන හින්දා කියන්නේ පාය ඇහිල්ල මේක ඈ යකෝ ඉස්සලා කුසිකර්මාන්තේ දිනු කරනවා නම් කුසි උපකරණ වල මිල බස්සපල්ලා ටැක්ස් ගහලා තියෙනවා ඒව අඩු කරපල්ලා ඈ ට්‍රැක්ටර් ඈ තියෙන උපකරණ නේද වතුර මැෂින් නම තියෙන ඊට බීජ වල හැම දෙයකම කුසිකර්මාන්තේ සහ ඕන කරන හැම දෙයකම යකෝ කරන කඩාපි ලිබියාවේ කුසිකර්මාන්තේ තෝරගත්තොත් සියලුම කුසි උපකරණ නොමිලේ දීලා තියෙන්නේ රජේ ගානේ භූමියක් දීලා තියෙනවා නිකන් ඉඩලුන් නිකන් දීලා තියෙනවා යකෝ අන්න එහෙම කඩාපි පාලනය කරේ රට ඈ තොපිට ඇති මොලයක් නෑ ඇහිලා හොඳේ හරිද තොපිත් එක්ක ඉන්නෙම කේන්තියෙන් ඉන්නේ මොකද තොපි මේ රට කරපු අපරාධයෙන් තොපි මිනිස්සු මැරුවා තොපි ඒව ඔක්කොම කරා අතුරුදහන් කරානේ තොපි ඉතින් ඒව ඔක්කොම උනේ නේද මහ බණ්ඩාගාට කෙලියා ඒකත් විනාශ කරා තොපිට තියෙන නඩු පිටන තොගේ ලොකු තාත්තර නඩු මොකද නේද උඹ වගේ හරකෙක් මේක ජනාධිපති කරන්න අපිට ඔළුව අමාරුවක් නෑ තෝ වගේ හරකෙක් මේක ජනාධිපති කරන්නෙත් නෑ හදනම රාජපක්ෂ ඈ මොකේද තොට තියෙන සුදුසුකම කියපන් ජනාධිපති කරන්නේ ඇයි අපි තෝ වගේ මී හරකෙක් මේක ජනාධිපති කරන්නේ අපිට ඇති වාසිය මොකද්ද තෝගේ ඈ කිසිම වාසියක් නෑ ගිහිල්ලා එන වෙලාව ගියා වැඩි